අපේ නවා තැන්පල. හරිම ලස්සනයි. මේ හරිය මේ view point එකක් තියෙනවා කියලා දැන් අපි යනවා. ඒකම තාටිය පස්සේ එනවා පොඩ්ඩක් වීඩියෝ ක්ලිප් එකක් ගන්න කියලා බැලුවේ මේ යන්න තියෙන පාර හොයා ගන්න බෑ. කොහොම යන්නද කියලා හිතන්න බෑ. බලමු. ඒ මෙහි යන්න බෑනේ බා. යන්න පුළුවන් බා. උඩට නගින්න ඕනේ. ඒ අතර මං වෙයිද දන්නේ නැහැ මේ වගේ ගිහිල්ලා. යන්න පුළුවන් මචං මේ. මං හිතන්නේ අපිට පාර වැරදුනා වගේ. හැබැයි මේ තැනලුත් නෑ වැරදිලා නෑ. අතන පඩි පෙලක් නම් තියෙනවා. ඔහොම වටයක් තියෙන ලොකු වටයක්. කෙලින් මෙන්න පාර දිගේ. ලොකු වටයක් ගහන්න ඕනේ. ඊට මෙතන බහලා යන්න පුළුවන්. මේ ඔහොම මෙන්න අවසාන මාර්ගය. පියා මෙන්න මෙතනින් වීඩියෝ වෙලා නැහැ. මෙන්න මෙතනින් තමයි එන්න තියෙන්නේ. මේ තියෙන පාර හරිම ලස්සනයි. අපි ආවේ මෙන්න මෙතනින්. දැන් අපි යන්නේ මෙන්න මෙතෙන්ට. මෙන්න මෙතෙන්ට එන්න තමයි අපි වැච්චර වටයක් ගැහුවේ නේ. අපි හිටියේ මෙන්න මෙතන. ලස්සන කන්දක් තියෙනවා. එනම්බ කෙරවලට බලන්න. Right. 1, 2, 3. මේ ගැට්ටේ බලපන් අතිමු අදිනවා. අද මේ ආයෙත් ඉන්නේ උඩු කිල්ම මේ තමයි දෙවෙනි දවස. ඉතින් දෙවෙනි දවසේ පටන් ගන්න කලින් අපි ස්කූල් එකේ පොඩි සිම් පාරක් දාලා පොඩි කිල්ලක් දාලා මේ දාලා පටන් ගන්න. ඉතින් ඊයේ පොඩ්ඩක් අපි ඔක්කොම එක ලස්සන ෆන් එකක් ගත්තා. ලස්සන කිල්ලක් ගත්තා. ඉතින් ඒක අමාරු උච්චවා ගන්න. පාන්දරේ ඉතින් මේ වගේ සීතල නැචරල් පූල් එකක මේව මේ වතුරේ බහලා ඉන්න කෙනෙක් වෙනම ෆීලිං එකක් එන්නේ. ඔයගොල්ලෝ මේ වගේ තැනකට අනිවාර්යයෙන් යන්න. උල්පත් ජලය තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. මේ උල්පත් ජලයෙන් තමයි මේක හදලා තින්නන්නේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අර කොනෙන් තමයි වතුර එන්නේ. මේ කොනෙන් තමයි වතුර එන්නේ. ඉතින් ඇත්තටම මාර සීතල වතුර ටිකක් තියෙන්නේ. ආසයි මේ මෙහෙම ඉන්න උදේ පාන්දරකට දැන් වෙලාව 7:00 8 විතර වෙලා ඇති. ඉතින් මේ වගේ ටයිම් එක මේ වගේ පූල් එකක බහලා ඉන්නවා කියන්නේ ඒක වෙනම වයිබ් එකක් මාරම් ෆීලිං එකක් එන්නේ අපිට. ඔයගොල්ලොත් එන්නේ. ඉතින් අපි අද දවසේ මේ ආරම්භය තමයි ඉතින් තා ඉස්සරහට තාදා දේවල් අරගෙන එන්න. එහෙනම් එතන අපිත් එක්ක එන්ජොයි කරන්න. මේ තමයි අපි ඉන්න දැන් අපේ රූම් තියෙන තැන. ඒ වගේ මේ වගේ තැන් 4ක් 5ක් තියෙන මේ අක්කර 22ක විහිදිලා තියෙන මේ ඉඩම් වපසරියේ. ඉතින් මේ
ඒ හැම රූම් තියෙන තැනකට මේ වගේ නැචරල් පූල් එකක් සෙට් කරලා තියෙනවා. අර එහා කොනේ එකක් තියෙනවා. අර පැත්තේ තා එකක් තියෙනවා. ඉතින් හරියම ලස්සනයි. මම ඔයගොල්ලන්ට ඒ දේවල් පෙන්නන්න. ඉතින් මේ අපි දැන් මේ ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 2442ක් උඩින්. ඒ ගොඩක් සත්තු ඉන්නවා, මාළු ඉන්නවා, බලන්න ඇක්ටිවිටීස් තියෙනවා, කරන්න ඇක්ටිවිටීස් තියෙනවා, බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක තාටහෙකින් අපි ඔයගොල්ලොත් එක්ක හම්බෙන්න. ඒ දේවලුත් ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ අපි ඉන්න තැන නම තමයි උඩගිල්ම. උඩගිල්ම ටී රිසෝට් කියලා නොහොම නම තියෙනවා. මට හරියට නම මතක නැහැ. නම් පහලින් දාන්නම් ඔයගොල්ලන්ට බලා ගන්න. ඉතින් කැමති කෙනෙක් ඉන්නම් මේ වගේ නැචරල් අත්දැකීමක් ගන්න. මේක වෙනම මාර අත්දැකීමක්. ඇත්තටම මාරයි. ඉතින් එන්න මේ වගේ තැනකට ඇවිල්ලා මේ අත්දැකීම ලබා ගන්න. අපි දැන් මේ පාන්දර නාලා කියලා පෙලා පොඩ්ඩක් පහලට යනවා. අපේ බ්‍රේක්ෆාස්ට් එක රෙඩිද බලන්න. පිටියක් එහෙම බීලා පොඩ්ඩක් අඟ උණුසුම් කරගන්න ඕනේ අපි. ඉතින් මේ වගේ ලස්සන තේවත් තමයි අපි අද මේ දවස් දෙක මෙහෙ ගත කරන්නේ. අපිත් එක්ක ඉන්නවා තව 40 දෙනෙක්. මේ 40 දිනත් මේ වගේ තැන් වල තියෙන මේ රූම්ස් වල තමයි ඉන්නේ. අපි මම ඒ කට්ටියත් ඔයගොල්ලන්ට පෙන්නන්න. අපි ලොකු ෆැමිලි එකක් වගේ කට්ටියක් ආවේ. ඉතින් ඇවිල්ලා අපි දැන් මේ ලස්සන බලන්න මේ තේ දළුව හැදිලා ඒක මාර නිෂ්කලංක ප්‍රදේශයක්. ඇත්තට මේක කුරුල්ලෝගේ සත්තුන්ගේ හඬවල් විතරයි තියෙන්නේ. ඒ අරුණාට පස්සේ අපේ කටහඬවල් තියෙනවා. නැත්තම් පොඩ්ඩක් නිශ්ශබ්ද වෙලා බලන්න මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. මේ තියෙන්නේ සම්පූර්ණ මේ කුරුල්ලෝ කෑ ගහන සද්ද විතරයි. ඉතින් ඒත් එක බලන්න මේ ලස්සන කඳුළායක් තියෙනවා. එතකොට ඒ වලාකුළු වල කඳුළ ගැටෙනවා. ඒ මහා ලස්සන. ඇත්තට මේ සුන්දරත්වයේ මිද ගන්න ඔයාලා අනිවාර්යෙන් මේ වගේ තැනකට එන්න ඕනේ. ඉතින් අපි පල්ලෙහාට ගිහින් බලමු. දැන් අපිට කෑම ඔක්කොම ලෑස්ති කරලා තියෙන පල්ලෙහා. ඉතින් එහෙනම් දැන් පල්ලෙහාට යනවා. අපි ෆ්‍රෙෂ් වෙලා ඔක්කොම ඔස්සක් දාන උදේ පාන්දර පූල් එකේ නාලා වෙන ෆීලිං එකක් තමයි මෙහෙ තියෙන්නේ. අපි එහෙනම් පල්ලෙහාට ගිහිල්ලා බලමු. ඉතින් දැන් අත මේ තියෙන එකම අවුල තමයි මේ පොඩාර කූඩල්ල වෙන්නේ. හින්දා හරි පරිස්සම් මේව ඇවිදින්න ඕනේ. මේ හරි මේ වෙන පැති වල වගේ නෙමෙයි. මේවා හරිම මේ මොනවද ඒකට කියන්නේ මේ කලාපයක් වගේ. එහෙනම් මේ හින්දා හැම වෙලාවෙම කූඩල්ල වෙන්නවා. ඒක ඉතින් සාමාන්‍ය මේ වගේ තේවත්ත කියන්නේ ඉතින් සාමාන්‍ය කූඩල්ලෝ කියන්නේ. ඉතින් ඒව ගණන් ගන්න හොඳ නැහැ. අපි දැන් මෙහෙම පල්ලෙහාට යමු. පල්ලෙහා තමයි අපි කෑම බීම ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ අපිට. මෙතන තමයි අපිට කන්න බොන්න තියෙන තැන. මෙතන එක මේ වගේ හැමතැනම බෝඩ් ගහලා තියෙනවා. ලී ගෙදර ගල් වෙන අයිස් පීල්ල. අර බෝඩ් ගහලා තියෙනවා මෙතන. එකම තව කට්ටිය මෙන්න මේකේ ඉන්නවා. Hey na. Hi. Good morning. Kita kan kana bonna diyenne. මේ පැත්තෙන් තාව යන්න පුළුවන් මේ ගල උඩට. මයි වෙන්න මෙතන තා පූල් එකක් තියෙනවා. හොඳයි. වෙන්න මෙහෙම නාන්න අපේ කට්ටිය. අතන පූල් එක තියෙනවා. කට්ටිය මෙන්න මෙතන නානවා. මෙන්න මෙතන තව කට්ටිය වෙනම ආතල්ලයක් ගන්නවා. එතකොට එතන කිචන් එක. මෙතන අනිත් කට්ටිය අයියා හොඳට ෆුල් මාතල් එකේ ඉන්නවා. මේ තමයි අනිත් පූල් එක. මේක අඩි 6.2ක් ඩීප් එක තියෙනවා. එහා කොනේ විතරයි. මේ හරියන්නේ නැහැ. මේ හරියන ෂේප්. මෙන්න මෙතන අනිත් කබාන තියෙනවා. කට්ටිය නිදා ගන්න. මේ වගේ වයිබ් එකක ඉඳලා මෙන්න මෙහෙම පිටි එකක් බොනවා. මේ තමයි ලස්සන
මේ ස්වාභාවික පරිසරය ඔයාලට පේනවා ඇති මේ උඩ කඳු තියෙන වලාකුළු වලට වැහෙනවා එක වෙලාවකට බලන්න දැක්කද මේ මාරම ලස්සනයි මාරම ලස්සන view එකක් තියෙනවා දැන් අපිට මේ ඇක්ටිවිටි එකක් තියෙනවා ෂූටින් කරන්න අපි දැන් යනවා ෂූට් කරන්න එකක් වුණා වගේ කියලා බලන්න මේ පාරේ පල්ලෙහාන් යන්න ඕනේ තා ඉස්සරහින් කට්ටියක් යනවා අපේ කට්ටිය ඉස්සරහින් යනවා අපි ගිහිල්ලා බලමු කොහොම වෙන්නේ කියලා අපි දෙන්න මේ පාරක් වුණා පොඩ්ඩක් යන්න අපි ඉක්මනට ගිහිල්ලා බලමු මේක මොනවා හරි කියලා ඒ අත්දැකීමත් අපි ඔයගොල්ලන්ට අනිවාර්යෙන් අරන් එන්න. ඔන්න ටාගට් එක අතන මොකට ගහන්න දින අරකට විතරනේ. ඒක විතර. ඒකට යමු තියමු බලන්න. ආව්. දැන් අද තියෙන කෙලින්ම ෂූට් කරන්න. දැන් තමයි ටාගට් එක තියෙන්නේ. අවදි පාවලට. යන්නේ. අදුන්නේ? මාර දෝන්ටි කියන්නේ. අදාරු තාපාර try කරලා බලමු. ඔන්න ඔය විදියට තමයි අපි ෂූටින් කරන්නේ අද. මෙතන වොලිබෝල් කොට්ටයක් කියනවා මෙතන කට්ටිය ඉන්නවා අපේ කට්ටිය මේන කයි ආරම්භවා මිස්ටර් ඇන්ටයියා හයි ඔන්න ඔහොමයි ඉතින් මේ ඇක්ටිවිටි එක යන්නේ අද වීඩියෝ එක කළා මම මේ කරන්න හරිය වාව් මාරම ලස්සනයි කිලිම කන්ද වැහෙන වලාකුළු වලින් එක්කද අම්මෝ ගානට පේනවාද කියලා මම හිතනවා මෙන්න මේකන තමයි කන්ද ඔක වැස්සක් කියලා වැස්සක් අපි යන්නේ අපේ වැඩේට අපිට වර්ෂාවෙන් බාධා එහෙනම් මේ අපි යනවා පොඩ්ඩක් දැන් වැස්ස පොඩ්ඩ අඩු වුණා එහෙනම් යනවා මේ පැත්තේ තියෙනවා තව තැනක් ඒ කියන්නේ මේ අපේම කට්ටියන තැනක් යනවා ඉන්න මම උන්ට පෙන්නන්නම් අපේ මේ ඉන්න කොතනද කියලා මෙතන පේන්න අන්න අතන තමයි අපි ඉන්නේ සාර පැත්තේ තමයි කන දැන් තියෙන්නේ අපි ආව පාර එන්න view එක කඩේතන ඉස්සරහ යනවා අනිත් කට්ටිය අපේ එන්න පූල් එක ආ ලියලා වල තමයි ෂොට් ලියලා වීඩියෝ කරනවා අන්න දියලක් අත්තහින් ධාරියට වෙන්නේ පහත් වෙලා අන්න තියෙනවා මාරම ලස්සනයි දැක්කද නෝනා view එක බෝඩ් එකක් තියෙනවා දැක්කද සබරගම පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ උස 2442යි අක්කර 22යි ඒක පළතුරු භෝග වගාවන් වන වගාවන් සතුන් වර්ග මසුන් වර්ග ඔක්කොම තියෙනවා වල කෝදල්ල මුවා දිවියා වල්ලුල රිලවා ඔක්කොම දේවල් තියෙනවා ඉතින් මෙන්න මේක තමයි මෙහි view එක හරියට නිකන් වැසි වනාන්තරයක් වගේ ඒ තරමටම ලස්සනයි හරිම ලස්සනයි හරි මාසයි මේ වගේ තැනක ඉන්න අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඉඩක් හැදුනොත් මේ වගේ තැනකට එන්න ලස්සනයි මම ගොඩක් ආසයි කඳු කරපැත්තට කෙනෙක් ඉන්න අපි ඉන්න තැන මේ මම යනවා ඉන්න කෙන්ට බලමු ඉස්සරහ තා මොනවද පෙන්නන්න තියන්නේ කියලා vlog එක දිග කරන්නත් බෑ මෙතන මේ ඉනවා හුක්කත්තන මේ ඔක්කද හුක්කත්තන තමයි තියෙන්නේ ලස්සනයි බලන්න මේ හරි ඔක්කොම මේ වැහිලා තියෙන දැක්කද පාට්ටයි හරිම ලස්සනයි මෙතන තමයි ඔරු පදින්න තියෙන්නේ මෙතන තියෙන කිරිම තේ වත්තක් මෙතන අර පොඩි නම් බැලුවට පස්සේ අර වීඩියෝ එක මුල් හරිය ඇති අපිට මෙතන ඔරු පදින්න පුළුවන් අපි බලමු අපිට ඔරුවක් පදින්න අවස්ථාවක් ලැබෙයිද කියලා දැන් නම් හවස් වෙලා තියෙන්නේ පොඩ්ඩක් බලමු මේකේ මැත්තට මේ මාළු එනවා මාළු ගොඩක් ඉන්නවා ගුරාමි වගේ වීඩියෝ එකට නම් පේන්නේ නැතුව ඇති මේ හරිය ගොඩක් ඉන්නවා මාළු ඔරුවක් තියෙනවා තනියම පදින්න බෑ මම හිතන්නේ මෙතන එක්කෙනෙක් ඉන්නවා යා නැහැ
ඉතින් අද අපේ ඇවිල්ලා තියෙන අපේ චාරිකාවේ අවසාන දවසට මේක තමයි අපේ කාමරේ. කට්ටිය ඉන්නවා, කට්ටිය ලෑස්ති වෙනවා. අද අපි 10ට මෙහෙන් චෙක් අවුට් වෙනවා. ඉතින් ඔන්න හොඳයි අපේ මේ ලස්සන චාරිකාව ගෙවිලා ගියේ ලස්සන වටපිටාවක් එක්ක. ඉතින් මම දැන් මේ නැකිලා බොස්සයක් දාගෙන පොඩ්ඩක් පීනප් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔගේ අනිත් කට්ටියත් බොස් දානවා ලෑස්ති වෙනවා. එතකොට අනිත් රූම් වලට ගිහින් බලමු අපි. මෙන්න මේ කට්ටිය තමයි ඊයේ රැබිම වැටිලා හිටියේ. නමයා අපි ඔයාලට මම මේ වීඩියෝ දාන්න මේ වීඩියෝ එකේ අනිවාර්යයෙන් මේ දේවල් තමයි. එතකොට අපි බලමු අනිත් රූම් වලටත් ගිහිල්ලා මොකද තත්ත්වය කියලා. අමර තියෙන්නේ ඇඳවල් දෙකයි උඩ යටයි මෙන්න මෙතන බිමනිදි තාමනිදි කට්ටිය. දැන් අපේ බණ්ඩ සර් ඉන්නවා. සුබ උදෑසනක් කො බලන්න. ආව්. එහෙමයි අපි බලමු ඊළඟ කාමරයට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. කට්ටිය උදේ පාන්දරම නැගිටලා එන්නේ. ලස්සන වටපිටාවක්. තාපය දෙක තුනක අපි චෙක් අවුට් කරනවා. අපිට කලින් මම ඔයාලට පෙන්නන්නම් කන්ද උඩට නැගලා කොහොමද වටපිටාවේ view එක කියලා. ඉතින් අපි යන් කන්දර නැග ගන්න පුළුවන් බැහැ ගන්න තමයි බැරි. මම ඉස්සෙල්ලා ඊයේ දවල් නැග මට වීඩියෝ කරගන්න බැරි වුණා. ආයෙත් ගිහිල්ලා බලමු. එන පාර උඩටම යන්න වෙනවා. ගමනාන්තයේ දුෂ්කර වෙන්න තමයි අවසානයේ සුන්දර වෙන්නේ. අම්මා. හේ. අපිට අවුටට යන්න පුළුවන්. කාටියක් යන්න පුළුවන්. වීඩියෝ කරන්න උඩ යන දෙකම බෑ. ඒ හින්දා මම මේ පොඩක් උඩට ගිහිල්ලා වීඩියෝ කරමු. අන්තිමේදී ඔන්න ඉතින් බලාපොරොත්තු වුණ ගමනාන්තයට එන්න පුළුවන් වුණා. හරිම ලස්සනයි. අපි උඩ ඉන්නේ. උඩ කියන්නේ කන්ද මුදුන නෙමෙයි. යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හරිම හති ඒ ප්‍රමාණයට ඇවිල්ලා ඉන්නේ. හරි මහන්සිද. ඇතිට ගන්නේ ඔයගොල්ලෝ බලන්න ඕනේ මේ කොච්චර ලස්සනද කියලා. අපි බලමු. මෙන්න තියෙනවා. දැක්කද? කොහොමද? සම්පූර්ණ කඳු යායක් මැද තමයි අපි මේ ඉන්නේ. වටේම කඳු. අපි හිටිය යන්න හතන අපේ රූම්ස් ටික තියෙන්නේ. අපි ආවේ මෙන්න මේ පාර දිගේට. ඔයාලට පේන්නේ නැති මම පහලින් නම් පෙන්නුවා මෙන්න මේ ගස් ටික තමයි පෙනුනේ. මේ දොඩම් ගහයි මේ පුවක් ගහයි. එතන පොඩ්ඩක් උඩට ඇවිල්ලා තමයි ඉන්නේ. කොච්චර මහන්සිලා උඩ නැග්ගත් අර පැත්තෙන් පේන මේ view එක දැක්කට පස්සේ එහෙ වහන්සිය එච්චර ගාණක් නැහැ. දැක්කද? මාරම ලස්සනයි. හරිම සුන්දරයි. දිග කඳු පන්තියක්. මේක ලංකාව. ඇවිල්ලා බලන්න පුළුවන්. ගොඩක් දේවල් බලන්න තියෙනවා. අපි රස්සාවටයි එක දේවල් වලට හිරුණාට මේවා තැනකටත් ඇවිල්ලා බලන්න. ඒක විඳින්න ඕනේ. අඳුර නැග්ගා එන්ජොයි කරා ඔයගොල්ලන්ට පෙන්නුවා. ඉතින් මෙතනින් වීඩියෝ එක ඉවර කරන්න කියලා තමයි බැලුවේ. මේ කෝකඩට මට එනකොට වීඩියෝ කරගන්න බැරුණා. මම යනකොට කොහම හරි ඒ ටික දාන්න. යනකොට වීඩියෝ කරලා හරි. ඉතින් මේ වගේ ලස්සන තැනක ඉඳන් මේ වගේ වීඩියෝ එකක් කරලා වීඩියෝ එක ඉවර කරන්න මාත් වාසනාවන්තයි. බලන ඔයාලත් වාසනාවන්තයි. එහෙනම් කාලයකට පස්සේ තමයි මේ වගේ ලොකු vlog එකක් අරගෙන ආවේ. ආයෙත් දවසක හම්බ වෙමු. තවත් ලස්සන තැනකදී ලස්සන වැඩකදී. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. ගිහින් එන්න.